ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අපි අද ඔයාලව හම්බෙන්න ආවා. ආයෙත් ඇත්තටම විශේෂයෙන්ම අපි මේ වීඩියෝ එකක් කරන්න පටන් ගත්තේ විශේෂිත වූ කාරණා දෙකක් ඕගොල්ලන්ව දැනුවත් කරන්න. ඉතින් අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, like එකක් දාන්න, ඕගොල්ලන්ගේ අදහස් අපිට ලියලා එවන්න. අපි බලමු අද මේ කාරණා දෙක අපි මොකද්ද සාකච්ඡා කරන්න කියලා. ඉතින් පළවෙනි කාරණාව තමයි මම ඔයාලව දැනුවත් කරන්න යන්නේ. අපේ අලුතින් පටන් ගන්න මැණික් පන්තිය තියෙනවා මේ මාසේ 19 වෙනි සෙනසුරාදා උදේ 9:30ට බිංගිරියේ තමයි අපි මේ පන්තිය තියන්නේ. විශේෂයෙන් මම නවක ඔයාලව ආයෙත් දැනුවත් කරනවා. මට විශාල වශයෙන් කතා කරලා අහනවා මේ පන්ති වෙන තැන්වල තියන්නේ නැත්තේ ඇයි, රත්නපුරේ තියන්නේ නැත්තේ ඇයි, මෙන්න මේ විදිහට කරන්න කියලා. නමුත් ඕගොල්ලෝ ඇත්තටම දැනුවත් වෙන්න. මම විශේෂයෙන් මේ වැඩසටහන කරන්නේ මැණික් ව්‍යාපාරිකයෙක් බිහි කරන්න. ඉතින් ඇත්තටම මැණික් ගැන කැප වෙන්නේ නැති කෙනෙක්, ආසා කරන්නේ නැති කෙනෙක් මේ ව්‍යාපාරේ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන් දුර බැහැර වුණත් මේ බිංගිරියේ ක්ලාස් කරන්නේ. මගේ ගෙදරදී මගේ ගාව මැණික් ගල් තියෙනවා. මම මැණික් ව්‍යාපාරිකයෙක්. ඉතින් මැණික් ගල් වලින්ම මම මේ නවකයන්ට පුහුණු කරනවා. ඒ පුහුණු කරලා තමයි අපි රත්නපුරේ එක්කන් යන්නේ මේ අයව මැණික් ව්‍යාපාරය පුහුණු කරන්න. ඉතින් විශේෂයෙන් මේ යන ක්‍රමවේද වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මම විශේෂයෙන් ආරාධනා කරනවා මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න කැමති පිරිසක් විතරක් මගේ මේ පන්ති වලට සහභාගී වෙන්න. මැණික් විද්‍යාව ඉගෙන ගන්න, මැණික් ගැන ඉගෙන ගන්න තැන් ගොඩාක් දැන් අපේ රටේ තියෙනවා. ඒකනොත් මම පොඩි දැනුවත් කිරීමක් කරනවා නවක මැණික් ඉගෙන ගත්තු අයට. ඔයාලා හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගන්න. මොකද නවක ළමයි හින්දා මැණික් පොලේදී මැණික් ව්‍යාපාරේ ගොඩක් පල්ලෙහාට වැටලා තියෙනවා. ඔයාලට මැණික් පොලේදී දකින්න හම්බෙන, අහන්න හම්බෙන මිල ගණන් නෙමේ මැණික් වෙළඳාමේ හරිය මිල ගණන්. ඒ වගේ දැනුම හරියට අරගන්න තැනකින් අධ්‍යාපනය අරගෙන මැණික් වෙළඳාමට එන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟ මම ඕගොල්ලන්ට කියා දෙන කාරණාව තමයි විශේෂයෙන් මේක මගේ ළඟදී මැණික් ඉගෙනගත්තු පිරිසට ඊටාම වැදගත්. ඒ වගේම නවක පිරිසටත් වැදගත්. ඔයාලා හොඳට මතක තියාගන්න මේ මැණික් ගන්න ලංකාවේ අපිට තියෙන්නේ ප්‍රධාන ප්‍රදේශ දෙකක් තුනක් විතරයි. ඉතින් අපිට හැම ප්‍රදේශයකින්ම මැණික් මිලදී ගන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ පිට ප්‍රදේශවල ඉඳලා තමයි රත්නපුරේට යන්නේ. ඔයාලගේ වරදක් නිසා, ඕගොල්ලන්ගේ දැනුමේ මදිකමක් හින්දා, ඕගොල්ලෝ අපි කියා දුන්නු අවවාද පිළිපදින්නේ නැති නිසා ඕගොල්ලෝ රත්නපුරේදී රැවටීමකට අහු වුණොත් ඒ සම්බන්ධව ඔයාලා ඒ වගකීම බාර අරගෙන ඕගොල්ලෝ ඒ පාඩුව විඳ ගන්න. රත්නපුරේදී ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔයාලගේ තියෙන පෞද්ගලික බලපුරුවන්කාරකම් වලින් රත්නපුරේට ගිහිල්ලා ඒ ප්‍රශ්න දාගත්තාම ඔයාලට දිගටම මේ රත්නපුරේදී මේ වෙළඳාම කරගෙන යන්න අපහසු වෙනවා ළමයි. මොකද හේතුව ඒක ඒගොල්ලන්ගේ ගම, ඒගොල්ලන්ගේ නගරය. ඒ නිසා අපි පිටින් ගිහිල්ලා අපි ප්‍රශ්න ඇති කරගත්තොත් ඒක වැරදි. ඇත්තටම අපි වුණත් එහෙමයි. අපේ වරදකින් අපි මැණික් ගලකට අහු වුණොත් අපි ඒකේ පාඩුව දරා ගන්නවා. ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න මේ වගේ අර්බුද ඇති වුණ නිසායි මම මේ අනාගත පිරිසට කියන්නේ. විශේෂයෙන් අපි පාඩම කියා දුන්නු විදිහට ඕගොල්ලෝ අවුරුද්දක් දෙකක් මේක හොඳට පුහුණු වෙන්න. තණ්හාව වැඩි වුණු පළියට මැණික් ව්‍යාපාරේ කරන්න අපහසුයි ළමයි. මැණික් ව්‍යාපාරේ කරන්න ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම අපි සම්පූර්ණම හොඳ මුදලාලිලා අඳුරලා දෙනවා නවක පිරිසට. ඉතින් ඒ මුදලාලිලා විතරක් ඇසුරු කරන්න අවුරුද්දක් දෙකක් ඕගොල්ලෝ මේක හොඳට ට්‍රේනින් වෙනකන්. අලුත් අය ඇසුරු කරද්දී ඕගොල්ලෝ කල්පනාවෙන් කරන්න. ඒ වගේම මම දැනුවත් කරනවා රත්නපුරේ තියෙනවා ජෙම් ලැබ් 3ක්. එතකොට ඕගොල්ලන්ට සහතිකයක් ගන්න, කට් ඇන්ඩ් පොලිෂ් ගලක් නම් ගන්න, සහතිකයක් ගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ නිසා ඒ ගැන ඇත්තටම හොඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. අපි අර්බුදයක් හදාගන්න නැතුව ඒ පිට ප්‍රදේශයේ මැණික් ගල් අරගෙන එන්න පුළුවන් නම් නිහතමානීව ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ දීර්ඝකාලීනව අරන් යන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් ඇත්තටම ওই කාරණා දෙක දැනුවත් කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එහෙනම් අපි තවත් සුන්දර වීඩියෝ එකකදී හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්. අපි ආරාධනා කරනවා අපේ පන්තියට මැණික් ව්‍යාපාරය අවංකව කරන්න කැමති අය විතරක් පැමිණෙන්න කියලා.